හායි මගේ ආදරණීය යාළුවනේ හැමෝම සුපුරුදු පරිදි අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි අද මිහින්තලේ පුදබිමට වෙතට ආවා. විශේෂ හේතුවක් කිව්වොත් අපේ රටේ බෞද්ධ සංස්කෘතියේ අභිමානයක් වන මිහිඳු මහ පෙරහැර බලන්න තමයි අපි ආවේ. ඔන්න යාළුවනේ මිහිඳු මහ පෙරහැර පටන් ගත්තා. හේවිසි නාදය, බෙර වාදනය, නර්තන ශිල්පීන්ගේ දක්ෂතා මේ හැම දෙයක්ම මෙතන එකතු වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ මොහොතේදී දකින්න ලැබෙන්නේ හැම පැත්තකම පින්බර වාතාවරණයක්. පුංචි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා මේ මොහොතේදී එකම අරමුණකින් මෙම ස්ථානයේ රැඳිලා ඉන්නවා. මේ වගේ සංස්කෘතික උරුමයන් අපේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් බව මම මේ මොහොතේදී කියන්න කැමතියි. දහස් ගණනම් බැතිමතුන් විවිධ ප්‍රදේශවලින් පැමිණිලා මේ පෙරහැර බලන්නේ ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන්. බොහෝ දෙනා මේ ආගමික වශයෙන් වටිනා අවස්ථාවක් ලෙසත් සංස්කෘතික උරුමයක් ලෙසත් සැලකනවා. මගේ ආදරණීය යාළුවනේ අපිට අද මේ ගමන තවත් විශේෂයි. මොකද කිව්වොත් අපේ සුද්දී දෙවෙනි වතාවටත් මිහිඳු මහ පෙරහැර අදත් රස විඳිනවා. ඉතින් යාළුවනේ මේ බලන්න විදුලි ආලෝකයෙන් දිලිසෙන ඇත්පෙළ මේ හැම දෙයක්ම ඇස් දෙකට මදි තරම්ම ලස්සනයි. මේක සාමාන්‍ය පෙරහැරක් නම් නෙමෙයි යාළුවනේ. මොකද කිව්වොත් ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිය, සංස්කෘතිය සහ එකමුතුකම ජීවමාන වන අපූර්ව අවස්ථාවක් තමයි මේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ මේ පෙරහැර පවත්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම සහ බුදුදහම මෙරට ස්ථාපිත කිරීම සිහි කරමි. ජීවිතේ වටිනාම දේවල් වලින් එකක් තමයි පවුලත් එක්ක මේ වගේ සුන්දර මතක එකතු කරන එක. අපේ පුංචි කැදැල්ලේ මේ වගේ ලස්සනම මිහිරිතම මතක සටහන් අපේ මතක පිටු අතරට එකතු වෙනවා නේද කියලා දැනෙද්දී මට ලොකු සතුටක් දැනෙනවා. බෙරහඬත් සමග පියවරින් පියවරට ඉදිරියට එන මේ අලි ඇතුන් මිහිඳු මහ පෙරහැරේ අභිමානයේ ඉහළ නංවන තවත් සුන්දර දසුනක්. ඔවුන් සමග රිද්මයට ගැලපෙන නර්තන ශිල්පීන්ගේ දක්ෂ රංගනය මුළු පෙරහැරම ජීවමාන කරනවා. ආලෝකයෙන් බැබලෙන මේ සොඳුරු දර්ශන ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විචිත්‍රත්වය සහ ගෞරවය ලොවට කියා පානවා. ඇත්තටම මගේ ආදරණීය යාළුවනේ මේ වගේ අසිරිමත් පෙරහැරක් සියැසින් දැකීම නම් අමතක නොවන අත්දැකීමක්. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය, සම්ප්‍රදාය සහ කලා උරුමය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන වටිනා සම්ප්‍රදායක්. ඉතින් මට හිතුණා මගේ යාළුවන්ට බෙරහනත් එක්කම මේ පෙරහැරේ ආස්වාදය රස විඳින්න ඉඩ දෙන්න ඕනි කියලා. ඉතින් මගේ යාළුවනේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලත් එක්ක කතා කරන්නම්.
රාත්‍රිය අවසන් වෙමින් තිබුණත් මේ දර්ශනයේ අරුත නම් කිසිදා අවසන් වෙන්නේ නැහැ. පෙරහඬ, හේවිසි, නර්තන, ආලෝකයෙන් බැබළුණු මේ මහත් පෙරහැරේ අවසානයට පැමිණියත් මේ සුන්දර මතකයන් අපේ හදවත් තුළ දිගු කලක් රැඳී තියේවි. කරුණව සුරක්ෂිතව රැගෙන යන මේ අත ගෞරවයෙන් දෙපසින් ගමන් කරන අනිත් ඇත්තෙදෙනත් එක්ව අපේ සංස්කෘතියේ ශ්‍රේෂ්ඨත්වය ලොවටම කියාපාන අසිරිමත් මොහොතක් මේ. අද අපිත් එක්ව මේ පෙරහැර නරඹපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි. මගේ වීඩියෝ එක ඔයාලා හැමෝටම රසවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් යාළුවනේ මම ආයෙත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම පින්බර පොසොන් දිනයක් වේවා.